සියලු දෙනාටම සුබ දවසක්. මගේ නම එච්.එම්. තෙනුදුකුලනිත. අද අපි බලන්න යන්නේ අපේ වෙබ් ප්‍රොජෙක්ට් සීරීස් එකේ sign in process එකට අදාළව අපි හදාගත්ත මෙන්න මේ forget password කියන ෆීචර් එක ගැන කතා කරන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි යම්කිසි වෙබ්සයිට් එකක account එකක් හදාගත්තට පස්සේ අපි ඒකට දෙන password එක අපිට අමතක වෙන්න පුළුවන්. ඉතින් එහෙම password එක අමතක වුණොත් අපිට ඒකට log වෙන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා ඒකට අපිට අලුත් password එකක් හදාගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට තමයි මෙන්න මේ forget password කියන feature එක තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මම මෙතනදී මගේ email address එක දෙනවා. password එක type කරන්නේ නැහැ. ඒ වෙනුවට මම password එක දන්නේ නැති කෙනෙක් විදියට මෙන්න මේ forget password කියන එක ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මගේ loading කියලා message එකක් ඇවිල්ලා මෙන්න මේ විදිහේ box එකක් pop up වෙනවා. ඊට පස්සේ අපි අපේ email address එකේ අපේ Gmail account එකට ගිහලා බලමු අපිට මොකක් හරි email එකක් ඇවිල්ලා තියෙනවද කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දුන්නු email එකේ Gmail එකට ආවොත් මෙන්න මේ විදිහේ email එකක් අපිට eShop කියලා site එකකින් ඇවිල්ලා තියෙනවා කියලා. මෙතනදී verification code කියලා එකක් තියෙනවා. අපි මේ verification එක code එක copy කරලා මේ විදිහට pop up වෙන box එක ඇතුලේ verification code කියන තැන අපි ඒක paste කරලා ඊට පස්සේ මේ new password කියන තැන මම අලුත් password එකක් දෙන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කලින් password එක මොකක්ද කියලා. ඔයාලට මේ account එකට අදාළ කලින් password එක පෙන්නොත් මේකේ තියෙන WASD කියන password එක අපි මෙතනදී 54321 කියලා දෙනවා. ඒ වගේම මෙතනදී confirm password එකෙත් මම ඒකම දෙනවා. අපි දැන් මේකේ save changes දීලා බලමු. ඉතින් save changes දුන්නට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අපිට alert එකක් එනවා password reset successfully. You can now log in with new password කියලා. ඉතින් මම මේක refresh කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති අපි අලුතෙන් දුන්නු password එක මෙන්න මේ විදියට update වෙලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක හදාගත්තේ කියලා. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි forget password process.php කියලා PHP ෆයිල් එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි අපේ connection.php ෆයිල් එක සහ smtp.php phpmailer.php සහ exception.php කියලා මෙන්න මේ විදිහේ වෙනස් ෆයිල් තුනකුත් ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් මේකෙන් තමයි අපිට ඊමේල් එකක් එන්නේ අපේ verification code එකට අදාළ අන්න ඒ සම්බන්ධ PHP files තුනක් තමයි අපි මේ විදිහට connect කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ PHP mailer file එක ඒ වගේම smtp සහ මේ exception.php files පාවිච්චි කරලා අපි මෙතනදී host කෙනෙක් දීලා තියෙනවා. ඊට පස්සේ SMT auth ඊට පස්සේ username එක දීලා තියෙනවා. මෙතනදී username එක මෙතනදී මගේ email address එක තියෙනවා. එහෙමත් නැත්නම් අපිට verification code එක ගෙවන email address එක සහ මෙතනදී අපි password එකක් අරගෙන තිනවා app password එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම මෙතනදී අපේ security SMT security code එක සහ අපේ port එක දීලා තියෙනවා. ඊපස්සේ මෙතනදී මම මේකටත් දීලා තියෙන මගේ email address එකම තමයි. මෙතනදී වෙනත් email address එකක් මම පාවිච්චි කරලා නැහැ. ඒ වගේම මෙතනදී අපේ address එක add කරද්දී first name එක සහ last name එක add වෙන විදිහට තමයි මම මේක design කරලා තියෙන්නේ. ඒ වගේම content එක ඇතුළේදී මෙතනදී මම වැඩි දෙයක් එකතු කරලා නැහැ. verification code එක විතරක් blue color වලින් පෙන්වන්න කියලා විතරයි මම මෙතනදී කියලා තියෙන්නේ. අවසානයේදී මෙතනදී එකක් දීලා තියෙනවා success කියලා. ඒ වගේම තමයි යම් කිසි විදියකට තියෙන email address එකට හරියට message එක send උනේ නැත්නම් මෙතනදී message could not be sent mail error කියලා මෙන්න මේ වගේ error code එකක් පෙන්වන විදියටත් මම මෙතනදී catch එකක් හදලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් invalid email කියලා දීලා තිනවා email address එක වැරදි නම්. එතනදී email address එක වැරදියට දුන්නොත් එහෙම email address එකක් database එකේ නැහැ කියලා invalid email කියලා output එකක් ලැබෙන විදියට මෙන්න මේ විදිහේ එකකුත් මම හදාගෙන තියෙනවා. ඊළඟට අපි reset password process.php කියලා ෆයිල් එකක් හදාලා තියෙනවා. එතනට සුපුරුදු පරිදි අපි include කරගෙන තියෙනවා connection.php ෆයිල් එක සහ අපි අලුතෙන් හදාගත්ත password එක. එහෙමත් නැත්නම් අපි verification code එක type කරලා අපි අලුතෙන් හදාගන්න password එක database එකට update කරගන්න අපි මෙතනදී අපේ database එකට search query එකක් මුලින්ම add කරගෙන තියෙනවා. ඒ search query එකෙන් verification code එක email address එක සම්බන්ධ කාරණයක් මෙතනදී මම input කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි අපේ password එක change කිරීම සම්බන්ධයෙන් update query එකක් මම
මේ විදිහට ලියලා තියෙනවා. ඒක සාර්ථක වුණොත් echo success කියලා එකක් පෙන්වන්න කියලා පෙන්වලා තියෙනවා වගේම එහෙම නැත්නම් invalid email or verification code. එහෙම නැත්නම් අපි දුන්නු verification code එක හරි අපි දුන්නු email එක හරි වැරදි නම් ඒක invalid email or verification code විදිහට අපිට message එකක් pop up වෙන විදිහට මේ විදිහට echo එකක් හදාගෙන තියෙනවා. ඉතින් අපි දෙන verification code එක සහ email එක මෙතනින් search කරලා බලලා එක හරිනම් මෙතනින් අපිට අපේ password එක update කරගන්න පුළුවන්. අපි දෙන verification code එක හරි email එක හරි වැරදි නම් මෙතනදී invalid email or verification code කියලා echo එකක් එහෙම නැත්නම් message එකක් pop up වෙන විදිහට මේ විදිහට හදාගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ওই විදිහට තමයි අපේ sign in process එකට අදාළ forgot password feature එක හදාගෙන තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.